ඇත්තටම ඔය කියන තරම් ටින් නම්බර් එක ලංකාවේ හැමෝටමයි වැදගත් වෙන්නේ. අයිබෝවන්. ඔයා අදත් එකතු වෙලා ඉන්නේ ටැක්ස් ගැන හැමදේම සරලව කියලා දෙන ටැක්ස් ස්කූල් channel එකත් එක්ක. හරි. මම ඔයාට පළවෙනි වීඩියෝ එකේදී සඳහන් කරා ටින් එක කියන්නේ මොකක්ද කියලා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ටින් එකයි අපි හැමෝටම වැදගත් වෙන්නේ කියන කාරණාව ගැන. අපි මෙතනදී ටින් එක සම්බන්ධව එහෙමත් නැත්නම් tax identification number එක සම්බන්ධව විශේෂ කාරණා තුනක් ඔයාට පැහැදිලි කරලා දෙනවා. පළවෙනි කාරණාව තමයි කාටද මේ ටින් number එක තියෙන්න ඕන. මතක තියාගන්න 2024 ජනවාරි 1 වෙනි දිනම් වයස අවුරුදු 18ට වැඩි සියලුම ශ්‍රී ලාංකිකයන්ට මේ ටින් නම්බර් එක එහෙමත් නැත්නම් tax identification number එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. දෙවෙනි කාරණාව තමයි ඔයා කොහොමද මේ ටින් නම්බර් එකක් එහෙමත් නැත්නම් tax identification number එකක් ලබා ගන්න කියලා. ඒකට ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමවේදය තමයි online. ඔයාට මේ online ක්‍රමවේදයේ යටතේ IRD official website එකට ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයාගේ තොරතුරු ටික fill කරලා submit කරලා ඔයාට පුළුවන් පැය 24ක කාලයක් ඇතුළත මේ ටින් නම්බර් එක එහෙමත් නැත්නම් tax identification number එක ලබා ගන්න. දෙවෙනි ක්‍රමය තමයි physical. ඒ කියන්නේ ඔයා IRD එකට එහෙමත් නැත්නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගිහිල්ලා එතන documents ටික submit කරලා ඔයාට පුළුවන් ටින් එක එහෙමත් නැත්නම් tax identification number එක ලබා ගන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් තැපෑලෙන් post එකක් යවලා හරි physically ඔයාට ටින් එක එහෙමත් නැත්නම් මේ tax identification number එක ලබා ගන්න. තුන්වෙනි වැදගත් කාරණාව තමයි මේ ටින් number එකක් ගන්න අපිට ඕන වෙන documents මොනවද කියන එක. ඉතාලම සරලයි. ඔයාට අවශ්‍ය වෙන document එක තමයි ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංකය. එහෙමත් නැත්නම් ඔයාගේ NIC එක තමයි ඔයාට මේ document එක විදිහට අවශ්‍ය වෙන්නේ. එහෙනම් මේ වගේම tax update එකකින් ආයෙ පාරක් හමු වෙමු. එතකන් tax school channel එක follow කරලා subscribe කරලා තියාගන්න.